ආගන්තුක සත්කාර කර්මාන්තය කියලා කියන්නේ අද ලෝකයේ සීග්‍රයෙන්ම දියුණු වන කර්මාන්ත අතරින් එකක්. ඉතින් මේ කර්මාන්තය තුළ නිපුණතා සපිරි ශිල්පීන් සඳහා තියෙන්නේ ඉතාමත්ම ඉහළම ඉල්ලුමක්. මේ ඉහළම ඉල්ලුමට ගැළපෙන ආකාරයේ වෘත්තිකයෙන් බී කරන පාඨමාලාවක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට්. මොකක්ද මේ ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් කියන්නේ? ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් කියන්නේ ජොබ් එකක් කරන්න අවශ්‍ය කරන සුදුසුකමක් ලබා ගන්න ඔබ විසින් සිදු කරන ඔයා ෆලෝ කරන කෝස් එකක් නෙමෙයි. මේක එතනින් එහාට ගිය පාඨමාලාවක්. ඔබේ වෘත්තීය අනාගතයේ වෘත්තීය ගමන් මඟ ඔබේ වෘත්තීය සාර්ථකත්වයේ තීරණය කරන ඔබගේ අනාගතය තීරණය කරන තාමත් වැදගත් වූ පාඨමාලාවක්. උසස් පෙළ විභාගයේ එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයේ හමාර කරපු අපේ රටේ තරුණියන් සඳහා ගැළපෙන තාමත්ම වැදගත් පාඨමාලාවක් තමයි ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් කියන්නේ. ඔයගොල්ලෝ ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් කෝස් එක තෝරගත්තොත් මොනවද මේ පාඨමාලාවේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බෙන්නේ? ඔයගොල්ලන්ට මේ පාඨමාලාව ඇතුලේ ඉන්ටර්නැෂනල් කුකරි, pastry and bakery, barista, bartending, food service operation, front office operation, housekeeping and laundry operation, event management, travel and tourism, English for hospitality කියන මේ සබ්ජෙක්ට්ස් එක උගන්වනවා. මේ පාඨමාලාව පුරාවටම මේ නායකත්ව ගුණාංග, පෞරුෂත්ව ගුණාංග වැඩි දියුණු කර ගැනීම සඳහා වෙන වූ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක. මේ පාඨමාලාව දැනුම කුසලතාවයේ පමණක් ලබා දෙන පාඨමාලාවක් නෙමෙයි. දැනුම කුසලතාවයෙන් ඔබව සන්නද්ධ කරන ගමන් ඔබව යහපත් ආකල්ප වලින් සන්නද්ධ කරනවා. දැනුම කුසලතාවය සහ ආකල්ප ත්‍රිත්වයේ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම නිතැනින්ම ඔබ නිපුණ වෘත්තිකයෙක් බවට පත් වෙනවා. අපි පාඨමාලාවක් තෝරගන්නකොට බලන දෙයක් තමයි මේ පාඨමාලාවට තියෙන වටිනාකම් මොනවද? වැලියුස්. බොහොම ආඩම්බරෙන් කියන්න කැමතියි. ගෝලීය අනුමැතියෙන් 7ක් සහිත ලංකාවේ තිබෙන එකම හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ආයතනයේ මෙහෙවන ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට්. ඇයි මම එහෙම කියන්නේ? මේ පාඨමාලාව තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි පූර්ණ අනුමත පාඨමාලාවක්. මේ පාඨමාලාව ස්විට්සර්ලන්තයේ බිස්නස් ඇන්ඩ් හොටෙල් මැනේජ්මන්ට් ස්කූල් නැත්නම් BHMS මගින් අනුමත කරලා තියෙන පාඨමාලාවක්. ඒ විතරක් නෙවෙයි. මේ පාඨමාලාව ෆ්‍රාන්සයේ ඕරා ඉන්ටර්නැෂනල් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් ආයතනය මගින් අනුමත කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි. මේ පාඨමාලාව ස්විට්සර්ලන්තයේ ලා ෂේනියා ඉන්ටර්නැෂනල් ස්කූල් ඔෆ් ස්විට්සර්ලන්ඩ් ආයතනය මගින් අනුමත කරලා තියෙනවා. මේ පාඨමාලාව එංගලන්තයේ ABE ආයතනයක, නිපුණතා සංවර්ධන කවුන්සිලය කැනඩා, AIHM තායිලන්ඩ් වැනි ආයතන මගින් අනුමත කරලා තියෙනවා. එම නිසා මේ පාඨමාලාව ගෝලීය අනුමැතියෙන් 7ක් සහිත ශ්‍රී ලංකාවේ එකම හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව. පාඨමාලාව මෙහෙවන්නේ ලංකාවේ අංක 1 හෝටල් පුහුණු පාසල යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින්. තවත් සුවිශේෂී කරුණක්. මේ පාඨමාලාව වෙස් අනුමැතියට අනුකූලයි. මේ පාඨමාලාව SLQF level 4 අනුකූලයි. මේ වගේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ගෝලීය අනුමැතියෙන් 7ක් තියෙන ලංකාවේ එකම ඩිප්ලෝමා එක ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ලංකාවේ අංක 1 හෝටල් පාසල තමයි මේ පාඨමාලාව මෙහෙවන්නේ. මේ පාඨමාලාව අවසානයේ ඔයගොල්ලන්ට මොනවද හම්බ වෙන්නේ? මේ පාඨමාලාව අවසානයේදී ඔබට ශ්‍රී ලංකාවේ තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත කරපු මුළු ලෝකෙම පිළිගන්න ඩිප්ලෝමා සහතිකයක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ සහතිකයට මුළු ලෝකෙම පිළිගන්න අනුමැතියන් 7ක් තියෙනවා. මේ පාඨමාලාව අවසන් වුණාට පස්සේ ඕගොල්ලන්ට ස්විට්සර්ලන්තයේ BHMS ආයතනය මගින් ප්‍රදානය කරන, ෆ්‍රාන්සයේ ඕරා ඉන්ටර්නැෂනල් ස්කූල් ඔෆ් මැනේජ්මන්ට් ආයතනය මගින් ප්‍රදානය කරන, ස්විට්සර්ලන්තයේ ලා ෂේනියා ආයතනය මගින් ප්‍රදානය කරන, එංගලන්තයේ ABE ආයතනය මගින් ප්‍රදානය කරන, කැනඩාවේ නිපුණතා සංවර්ධන කවුන්සිලය මගින් ප්‍රදානය කරන, තායිලන්තයේ AIHM ආයතනය මගින්
ප්‍රදානය කරන ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට් කියන සහතික 7ම අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් වැදගත්ම දේ තමයි එක පාඨමාලාවක් සහතික පත්‍ර 7ක්. පාඨමාලාවේ සංයුතිය ගත්තා. තෘතීය වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතීන්ට අනුකූලව වෙස් අනුමැතීන්ට අනුකූලව SLQF level 4 අනුමැතීන්ට අනුකූලව මේ පාඨමාලාව මාස 18ක් පුරාවට ක්‍රියාත්මක වෙනවා. ඒක කොටස් දෙකකින් යුක්තයි. පළවන අදියර මාස 12ක ආයතනගත පුහුණුව යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ආයතනයේදී තියරි සහ ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් එක්ක උනට හම්බ වෙනවා. ඊට පස්සේ මේ මාස 12 සම්පූර්ණ කරාම මාස 6ක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හොටෙල් එකක ට්‍රේනින් වෙන්න ඕනේ. 6 month internship training එකක්. පයින්ඩ් පාක. මේ ට්‍රේනින් එකට ප්ලේස් එකක් යූකෝල් එක විසින් ඔයගලන්ට හොයලා දෙනවා. ඒක අපි ගැරන්ට් කරනවා. පාඨමාලාව ඉවරුනහම මම අර කලින් සඳහන් කර සහතික සියල්ලම ඔබට ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව අනිවාර්යයෙන්ම රැකියා අවස්ථාවක් ලංකාවේ හෝ විදේශ රටක අපි ඔබට ලබා දෙනවා. අපි ඔබට සහතික කරනවා. අපි ඔබව අනිවාර්යෙන් රැකියාගත කරනවා. ඒක අපි දෙන පොරොන්දුවක්. ඔයාටත් ගෝලීය වශයෙන් පිළිගන්න සහතිකයක් අරගෙන ඔයාගේ වෘත්ති අනාගතේ සාර්ථක කරගන්න ඕන. ඔයා ෆලෝ කරන්න ඕනේ කෝස් එකක් තමයි ඩිප්ලෝමා ඉන් හොටෙල් මැනේජ්මන්ට්. පාඨමාලාව මෙහෙවන්නේ යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ආයතනයෙන් එන්න ඔබේ සාර්ථක වෘත්ති අනාගතයේ පෙරමං තරන්නට ඔබේ සාර්ථක වෘත්ති අනාගතයේ පළමු පියවර තියන්නට අපිත් එක්ක ගහුව වෙන්න යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. බොහෝ ස්තුතියි.